සියලුම දෙනා ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද මම කරන්න යන්නේ බැලතන ශාකය පිළිබඳව වීඩියෝ එකක්. ලංකාවේ සෑම ප්‍රදේශයකම බැලතන ශාකය හොඳට වැවෙනවා. මේක මේ විශාල වශයෙන් අපේ රටේ මේ කැඩුම් බිදුම් වෙදකමට හා වෙදකම් සඳහා යොදා ගන්නවා. මේ ගස තෘණපවුලට අයිති වෙන ගසක්. මිලිමීටර් 30ත් 120ත් අතර උසකින් වැවෙනවා. පට්ටයක දිග මිලිමීටර් 50ත් 60ත් අතර වගේ දිගකින් වැවෙනවා. මිලිමීටර් 3ත් 5ත් අතර පළලක් තියෙනවා මේ පට්ටයක බැලතන ශාකය. සහ මුලින් ගලවලා අපි හොඳට සෝදලා තම්බලා බීමට ගැනීමෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය ඉතාමත් හොඳ විදියකට පවත්වාගෙන යන්න පුළුවන්. අධිරුධිර පීඩනය හා මුත්‍රා විෂවීම් වලදී බීමට ගන්නවා. උලුක්කු හා කැඩුම් බිදුම් වෙදකමේදී ඉතාමත් භාවිතා වෙනවා මේ ලංකාවේ. අනර්ඝ ඔසුවක් විදියට බැලතන තේ විදියට භාවිතා කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ තෘණපවුලට අයත් ශාකය සොබාදහම් විසින් ලබා දීලා තියෙන ඉතාමත්ම ගුණදායී විදියට පාවිච්චි කරන්න පුළුවන් ඖෂධයක්. ඉතාමත් මැජික් ඔසුවක් කියලා මේ අපිට කියන්න පුළුවන් මේ ඖෂධය. පිළිකා හා ශරීරයේ විෂ ඉවත් කිරීමට මෙම ශාකයේ සතුව ඉතාමත් අනර්ඝ හැකියාවක් තියෙනවා. වල් පැලයක් කියලා ලංකාවේ බොහෝ වෙලාවට මේක ගලවලා ඉවත් කරනවා. බොහෝ මේ පැතිරීම බොහෝ විට මේ වැඩි මේ පැලෑටිය ලංකාවේ ඕනෑම පළාතක මෙම පැලෑටිය ඉතා සාර්ථකව වැවෙනවා. බැලතන කොළ අවුවේ වේලලා අපිට මේ හදාගන්න පුළුවන් මැසි මදුරු පළවා හරින මේ කුමි විකර්ෂකයක්. මේ වේලලා ඊට පස්සේ ඒක මේ පිලිස්සීමෙන් ඇතිවන සුවඳින් මැසි මදුරු විකර්ෂණය වෙනවා. ඒ වගේම ප්‍රතිශක්ති කාරකයක් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි. දාහය දුරු කරන වේදනා නාශකයක් විදියට මේ පාවිච්චි වෙනවා මේ ඖෂධය. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. ඔබ සැමට තෙරුවන් සරණයි.